හරි ළමයි. අපි යන් ඝන වස්තු වල පරිමාව පාඩම් පැත්තට පොඩ්ඩක්. මම පළවෙනිටම අරන් තියෙනවා සිලින්ඩර්. ඊළඟට ත්‍රිකෝණ ප්‍රිස්මය, සමෘද්ධ පිරමීඩය, කේතු. මුලින්ම බලමු අපි සිලින්ඩරය. සිලින්ඩරයේ පරිමාව හොයන සූත්‍රය වල දන්නවනේ. මොකක්ද? සිලින්ඩරයේ පරිමාව හොයන්නේ πr වර්ග h. බලමු මේ සූත්‍රය හදන හැටි. සිලින්ඩරය ගත්තම මෙහෙමනේ. දෙපැත්තේ තියෙනවා වෘත්තාකාර මුහුණ දෙක. එතකොට මේ සිලින්ඩරය අපි පෙති පෙති කැපුවොත් ඔයාලට එක මුහුණක් එනවා. හරස් කඩ මුහුණත එනවා. වෘත්තාකාර මුහුණතක් නේ හරස් කඩ මුහුණ දෙන්නේ. එතකොට මේ වෘත්තයේ වර්ගඵලය හොයන්න කොහොමද? πr වර්ග. මේක h. උස කියන්නේ h. πr වර්ග h වලින් උසින් වැඩි කරාට පස්සේ ඔයාලට එනවා සිලින්ඩරයේ පරිමාව. අපිට කෙලින්ම කියන්න පුළුවන් හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. සිලින්ඩරයේ පරිමාව වල සූත්‍රය අමතක නම් හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ඒතකොට හරස් කඩ ඇවිල්ලා තියෙන වෘත්තයක්නේ. වෘත්තයේ වර්ගඵලය හොයන්න දන්නවා. වෘත්තයේ වර්ගඵලය හොයන්නේ πr වර්ග. ඒක වැඩි කරා h වලින්. ඒතකොට අර සූත්‍රය නිකම්ම ඇවිල්ලා නේද? ඒක අමතක කරනවා ලියා ගන්න යටි. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. මේකත් ඇටින් දාලා තියලා. හරි. ඊළඟට කේතුව. sorry. ඊළඟට තියෙනවා ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මය වර්ගඵලය හොයන්න මේ පරිමාව හොයන්න කොහොමද? ත්‍රිකෝණ ප්‍රිස්මය පරිමාව හොයන්නේ භාගය වැඩි කිරීම a වැඩි කිරීම l h නැත්නම් l වැඩි කිරීම h නැත්නම් භාගයයි al h. මේක හැදෙන්නේ බලන්න. මේ ත්‍රිකෝණ ප්‍රිස්මය ගත්තම පෙති පෙති කපන්න පුළුවන් නේද අපිට? ත්‍රිකෝණ ප්‍රිස්මය පෙති පෙති කපන්න පුළුවන්. එතකොට ත්‍රිකෝණ ප්‍රිස්මය අපි කැපුවට පස්සේ අපිට එනවා හරස්කඩ මුහුණත. හරස්කඩ මුහුණතගේ හැඩය මොකද්ද? හරස්කඩ මුහුණතගේ හැඩය තමයි ත්‍රිකෝණාකාර හැඩයක් තමයි. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා දන්නවා දැනට. මොකද්ද? භාගය වැඩි කිරීම, ආධාරක පාදය වැඩි කිරීම, ලම්බ උස. භාගය වැඩි කිරීම, ආධාරක පාදය වැඩි කිරීම, ලම්බ උස. එතකොට භාගයයි AL. මේ මොකක්ද? මේ තියෙන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ උස. එතකොට භාගය වැඩි කිරීම, ආධාරක පාදය වැඩි කිරීම, ලම්බ උස වැඩි කිරීම h. එහෙම නේද දෙක හැදලා තියෙන්නේ. මේ භාගය වැඩි කිරීම, ආධාරක පාදය වැඩි කිරීම, ලම්බ උස වැඩි කිරීම ත්‍රිකෝණ ප්‍රිස්මයේ උස. ඒත් අපිට ඒකවත් ගන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා. එක මුහුණතක එක හරස්කඩ මුහුණතක හැඩය ත්‍රිකෝණාකාරයි. ත්‍රිකෝණයේ වර්ගඵලය හේවුවා. ඒක වැඩි කරා මේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ උසින්. ඒකවත් අපිට ගන්න පුළුවන් එක මේ විදිහට. මේකෙත් සූත්‍රය අමතක වෙනවා නේද? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා ගන්න පුළුවන්. ඊගා ඊගාට දීලා තියෙනවා පතුල සමචතුරස්‍රාකාර පිරමීඩය. පතුල සමචතුරස්‍රාකාර පිරමීඩයේ වර්ගඵලය හොයන්න නම් පරිමාව හොයන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕන ගණකයේ පරිමාව. ඔයා ගණකයේ පරිමාව දන්නව නම් මේක හොයන්න ලේසි. ගණකයේ පරිමාව කොහොමද දෙන්නේ? මම නිකන් යනකොට ඒ වැඩි කිරීම උසට මම ගන්නවා h කියලා. උසත් ඒව තමයි. මම උසට ගන්නකොට h කියලා. ඒතර දැන් ඔයා මේ විදිහට ගත්තොත් මේ ගණකයේ පරිමාව කොහොමද? a වර්ග දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උසනේ. a වර්ග h. එතකොට මේ පතුල සමචතුරස්‍රාකාර පිරමීඩයේ පරිමාව වෙන්නේ මෙන්න මේ ගණකයේ පරිමාවේ 3න් 1යි. එතකොට මේකේ පරිමාව සමානයි 3න් 1යි
a වර්ග වැඩි කිරීම h නැත්තම් 3න් 1යි a වර්ග h. ඒකත් හරි. ඊගාවට හේතු. හේතුවේ පරිමාව හොයන්න ඔයා දැනන් ඉන්න ඕනේ සිලින්ඩරයේ පරිමාව. හේතුවේ පරිමාව හොයන්න සිලින්ඩරයේ පරිමාව දැනන් ඉන්න. අපි මෙතන හිතුව සිලින්ඩරයේ පරිමාව. සිලින්ඩරයේ පරිමාව කොහොමද? πr වර්ග h. මම සිලින්ඩරයේ පරිමාව හොයන හැටි කියලා දුන්නානේ. ආපු හැටි කියලා දුන්නානේ. සිලින්ඩරයේ පරිමාව πr වර්ග h නම් මෙන්න මේ හේතුවේ පරිමාව සිලින්ඩරයේ පරිමාවෙන් 3න් 1ක්. හේතුවේ පරිමාව සිලින්ඩරයේ පරිමාව වගේ 3න් 1ක්. එහෙනම් 3න් 1යි සිලින්ඩරයේ පරිමාව කොහොමද? πr වර්ග h. හේතුවේ පරිමාව වගේ 3න් 1ක්. පතර චතුරස්‍රාකාර පිරමීඩයේ පරිමාව හොයන්නේ ඝනකයේ පරිමාවෙන් 3න් 1ක්. ආයත ත්‍රිකෝණ ප්‍රිස්මයේ හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. සිලින්ඩරෙත් කොහොමද? හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. අපි යන් ගානකට හරි. ඔයාලට මෙහෙම ගානක් දෙනවා. අරය සෙන්ටිමීටර 7ක්ද උස සෙන්ටිමීටර 20ක්ද වන සිලින්ඩරයක පරිමාව සොයන්න. බලමු අපි. අරය සෙන්ටිමීටර 7යි කියනවා. මේ දින අරයනේ. සෙන්ටිමීටර 7යි. උස සෙන්ටිමීටර 20යි. ඒතර දැන් දන්නවා සිලින්ඩරයේ පරිමාව වෙන සූත්‍රය. මොකද්ද? හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. සූත්‍රය මතක වෙනවා නම් හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස් කඩ වර්ගඵලය කොහොමද දෙන්නේ? වෘත්තයේ වර්ගඵලය πr වර්ග උස h. සූත්‍රයට කරනද මේ දීලා තියෙන මේ දත ටික. π කියන්නේ 7න් 22යි. අර 7යි. 7 වැඩි කිරීම උස 20යි. 7ට 7 කැපුණා. 22 වැඩි කරන්න 7න් 7 වරක් 2 14න් 4 එකක් ඉතුරුයි. 7 වරක් 2 14 1යි 15යි. ඒක වැඩි කරන්න ආයේ 20. කීයද? බිඳුවකට දැම්ම 154 2 308. 308. ඔයාලට එතකොට එනවා පරිමාව 3080. මේ සිලින්ඩරයේ පරිමාව ඝන සෙන්ටිමීටර 3080. හරිද? ඔයාලට දැන් දීලා තියෙනවා ත්‍රිකෝණ ප්‍රිස්මය. ඔය ත්‍රිකෝණ ප්‍රිස්මයේ පරිමාව හොයන්න කියලා තමයි දෙන්නේ. ඔයාලා දැනටමත් දන්නවා ත්‍රිකෝණ ප්‍රිස්මයේ පරිමාව හොයන සූත්‍රය. මොකක්ද? ත්‍රිකෝණ ප්‍රිස්මයේ පරිමාව හොයන්නේ භාගයයි ALH. මේ සූත්‍රය අමතක වෙනවා නම් මම සිලින්ඩරයටත් ඔයාලට කියලා දුන්නා. අමතක වෙනවා නම් මොකද කරන්න තියෙන්නේ? මේක පෙති කපන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන්. එහෙනම් එක මුහුණතක හැඩය එනවා ත්‍රිකෝණාකාරයි. උසක් දීලා තියෙනවා. එහෙනම් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා අපිට මේක ගන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලය ත්‍රිකෝණාකාරය නේද? ත්‍රිකෝණාකාරය. ත්‍රිකෝණයේ වර්ගඵලය භාගය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස. මේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ උස h. හරි. දැන් අපි මේ සූත්‍රෙට මෙතන දාමු. භාගය වැඩි කිරීම. ඒ කියන්නේ ආධාරක පාදය. 8යිනේ. ලම්බ උස 6යි. ත්‍රිකෝණ ප්‍රිස්මයේ උස 15. කැපෙනව කපන. 2ට 2 ඒවා 1යි. 8ට 2 ඒවා 4යි. 6 වරක් 4 6 වරක් 4 24. 24 වැඩි කරන්න 15. 15 වරක් 4 60යි. 60න් බිඳුව 6ක් ඉතුරුයි. 15 වරක් 2 30යි. 36යි 36. ඔන්න ආර එනවා මේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ පරිමාව ඝන සෙන්ටිමීටර 360. හදාගන්න එක ගන්න.
හරි. මේ ගන්න දිහා බලන්න. ඔයාලා දැන් දීලා තියෙනවා පතුල සමචතුරස්‍රාකාර පිරමීඩයක්. මේ පිරමීඩයේ ආධාරකයේ ඒ චතුරස්‍ර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 15ක් කියනවා. පිරමීඩයේ උස සෙන්ටිමීටර 10ක් කියනවා. අපිට මේ පරිමාව හොයන්න තියෙන්නේ. පිරමීඩයේ පරිමාව හොයන සූත්‍රය මොකද්ද? පිරමීඩයේ පරිමාව හොයන්නේ ඝනකයේ පරිමාවෙන් 3න් එකක්. ඒ කියන්නේ 3න් 1යි a වර්ග h. අපි ආදේශ කරමු මේක 3න් 1යි a වර්ග කියන්නේ ආධාරකයේ වර්ගඵලය. ඝනකයේ ගත්තොත් මම අර ඉස්සෙල්ලා ඉඳලා පෙන්නුවේ දිගයේ පළලයේ උස උසත් ඒම තමයි ඝනකය. ඒ වුණාට මම h කියලා උස දාගත්තා. එතකොට දිග වැඩි කිරීම පළල වෙන මේ a වර්ග කියන්නේ මේ ආධාරකයේ දිග වැඩි කිරීම පළල. සමදුෂ්ඨ ආධාරකයේ දිග වැඩි කිරීම පළල. සමදුෂ්ඨ ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 15ක් කියලා දෙනවා. එතකොට 15 වැඩි කිරීම 15. වැඩි කිරීම උස කීයද? උස සෙන්ටිමීටර 10යි. කැපෙනවා කපන 3ට 3 එකයි 15ට 3 5යි. 15 වරක් 5 75යි. 75 වැඩි කරන්න 10යි. 750. ඝන සෙන්ටිමීටර 750යි මේ අපතර සමෘෂ්ඨාකාර පිරමීඩයේ පරිමාව. හදාගන්න ඔය ගන්න. ඊළඟ ගන්න වලට කියනවා අරලි සෙන්ටිමීටර 7ක්ද උස සෙන්ටිමීටර 12ක්ද වන කේතුවක පරිමාව හොයන්න. කේතුවේ පරිමාවත් හොයන්න දන්නවනේ. කේතුවේ පරිමාවන සූත්‍රය මොකක්ද? කේතුවේ පරිමාවන සූත්‍රය 3න් 1යි πr වර්ග h. ඒ කියන්නේ මේ πr වර්ග h කියන්නේ මොකද්ද? සිලින්ඩරයක පරිමාවන සූත්‍රය. සිලින්ඩරයේ පරිමාවෙන් 3න් එකක් තමයි මේ කේතුවේ පරිමාව වෙන්නේ. ඒතර 3න් 1යි πr වර්ග h. අපි ආදේශ කරමු 3න් 1 වැඩි කිරීම y වැඩි කිරීම r වර්ග වැඩි කිරීම h. 5 වෙනුවට 7න් 22යි. අරේ කීයද? r කියන්නේ අරේනේ. අරේ සෙන්ටිමීටර 7යි. 7 වැඩි කිරීම 7. උස සෙන්ටිමීටර 12යි. හැබැයි කපන්න 7ට 7 කැපුණා. 3ට 3 එකයි 12ට 3 4යි. කැපෙන විතරන්නේ 7 වරක් 4 කීයද? 28යි. 22 වැඩි කරන්න ඕන 7 වරක් 4 28යි. වැඩි කරන්න පැත්තක දෙවරක් 8 16. එකක් ඉතුරු. දෙවරක් 2 4යි 4යි 1යි 5යි. දෙවරක් 8 16න් 6 එකක් ඉතුරු. දෙවරක් 2 4යි 1යි 5යි. දෙවරක් 8 16න් 6 එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. 6යි 6යි 5යි 11න් එකක් ඉතුරුයි. හරි. ඔයාලට එනවා මේ හේතුවේ පරිමාව ඝන සෙන්ටිමීටර 616ක්. හදාගන්න එක